හුඟක් කාලෙකින් තමයි සයිබර් ක්ලිනික් වලින් මම ඔයගලන්ව හම්බ වෙන්නේ. ඉතින් මම දැන් ඉන්නේ ඇඩිලේඩ් වලනේ. මෙහෙදී හරිම කාර්යබහුල ජීවිතයක් තමයි ගත කරන්නේ. විවේකය හරි අඩුයි. ඉතින් ඒ නිසා ලැබෙන වෙලාව හරි අඩුයි වීඩියෝ එකක් වුණත් කරන්න. හැබැයි මේ අවුරුද්දේ පුළුවන් විදිහට වෙලාව හොයාගෙන කොහොම හරි ඔයගලන්ට ඕනම කරන දේවල් සයිබර් ක්ලිනික් වලින් අරගෙන එන්න මම බලාපොරොත්තු වෙන්නේ. මේ දවස්වල ඇඩිලේඩ් වලට සම එක. ඉතින් මේ වෙලාවේ රෑ 8යි. ඒ වුණාට තාම හොඳට ඉර තියෙනවා. දැන් තමයි මීර බහින්න පටන් අරගෙන තියෙන්නේ. හරි රස්නේ. පේනවනේ. ඉතින් මේ වටේ පරිසරය වුණත් අර ලංකාවේ වගේ තමයි මේ දවස්වල දිස් වෙන්නේ. මම අද කතා කරන්නේ sun protection එකක් කොහොමද අපි හරියට තෝරගන්නේ කියලා. ඉතින් මේ සමයක එනකොට හුඟක් අපිවත් ඉරව්වට නිරාවරණය වෙනවා. ඒකත් එක්ක මට කල්පනා වුණු දෙයක් තමයි අපි ලංකාවේ නම් හැමදාම වගේ අපි අවුවට යවෙනවනේ. හැමදාම අවුවට අපේ හැම පිච්චෙනවා. ඉතින් ලංකාවේ ඉන්න අයට මේක හරිම ප්‍රයෝජනවත් වෙයි කියලා මට හිතුණා. හරි විදිහට හිරු ආවරණ ආලේපනයක් තෝරා ගැනීම. ඇයි අපි ඉරව්වට බය වෙන්නේ? අපි ඉරව්වට බය වෙන්න ඕන අපේ හැම කළු කරන නිසා සහ හැම පුච්චන නිසා විතරක් නෙවෙයි. තවත් හානිදායක හුඟක් දේවල් අපේ හැමට සිදු වෙනවා මේ ඉරව්ව නිසා. ඉරේලියේ තියෙන මේ UVA කිරණ වලින් අපේ හැම ඉක්මනට වයසට යවනවා. අපි කියනවා ප්‍රීමැචුවර් ඒජින් කියලා. ඒ නිසා තමයි අපි කියන්නේ හැමේ තරුණ බව පවත්වා ගන්න නම් අපි අනිවාර්යයෙන්ම හිරු කිරණින් අපේ හැම පරිස්සම් කරගන්න ඕනේ කියලා. ඉතින් UVB කිරණ වලින් තමයි මේ හැම පිච්චන එක සිද්ධ වෙන්නේ. දැන් මේ UVA සහ UVB කියන මේ කිරණ වර්ග දෙකෙන්ම අපේ හැම අපි ආරක්ෂා කරගන්න ඕන. හිරු ආවරණ ආලේපන වල ඔයගොල්ලෝ දැකලා ඇති ගහලා තියෙනවා broad spectrum cover කියලා. ඉතින් මේ broad spectrum cover කියලා කියන්නේ මේ UVA සහ UVB කියන මේ කිරණ දෙවර්ගයෙන්ම ආරක්ෂාවක් ලැබෙන එකට. හිරු ආවරණ ආලේපන වල සඳහන් වෙලා තියෙනවා මේ SPF අගය ගැන. ඔයගොල්ලෝ දැකලා ඇති SPF 15, SPF 30, ඒ වගේම SPF 45 මේ විදිහට සඳහන් වෙලා තියෙනවා. මොකද්ද මේ ඉලක්කමෙන් කියවෙන්නේ? SPF කියන්නේ sun protection factor කියන එක. ඒ කියන්නේ මොනතරම් ආරක්ෂාවක් අපිට ඒ හිරු ආවරණ ආලේපනයෙන් අපේ හැමට ලැබෙනවද කියන එක. දැන් සාමාන්‍යයෙන් SPF 30, SPF 45 වගේ හිරු ආවරණ ආලේපනයකින් අපේ හැමට 97%ක 98%ක විතර ආරක්ෂාවක් ලැබෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ලංකාව වගේ රටක ඉන්න අයට අනිවාර්යයෙන්ම SPF 30, SPF 45 වගේවත් තියෙන හිරු ආවරණ ආලේපනයක් තෝරා ගන්නට ඕන. ඒ ආරක්ෂාව ලබා ගන්න නම්. sun protection cream කියපු ගමන් ඉස්සර අපිට මතක් වෙන්නේ ගාපු ගමන් මූණේ හුඟක් තෙල් ගතිය ඇති වෙන ඒ වගේ මර ඇලෙන සුළු ගතිය ඇති වෙන ක්‍රීම් වර්ග. හැබැයි දැන් එහෙම නැහැ. මේ අලුත් ආලේපන වර්ග තියෙනවා. කෑවට පස්සේ හොඳට හැමට උරා ගන්නවා. ක්‍රීම් එකක් ගාලාද කියලාවත් තේරෙන්නේ නැහැ. කිසිම තෙල් ගතියක්, අර ඇලෙන සුළු ගතියක් නැති විදිහට තමයි ඒව හදලා තියෙන්නේ. විශේෂයෙන්ම අපි ලංකාවේ ජීවත් වෙනකොට අපිට හුඟක් දාඩිය දාන නිසා අපිට අර තෙල් සහිත ආලේපන පාවිච්චි කරන්න අමාරුයි. එතකොට අපි ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. කොහොමද අපි හිරු ආවරණ ආලේපනයක් හරියට පාවිච්චි කරන්නේ? සාමාන්‍යයෙන් අපි මූණ පිරිසිදු කරලා ඊට පස්සේ මොයිස්චරයිස් එකක් ආලේප කරනවා නම් ඒ ක්‍රීම් එකක් හරි සීරම් එකක් හරි මූණට දාලා ඒක හොඳට මූණට උරා ගන්නකම් ඉන්නවා විනාඩි 5ක් විතර. ඊට පස්සේ අපිට අපේ හිරු ආවරණ ආලේපනය ඊට උඩින් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මූණේ විතරක් නෙවෙයි මුහුණේ බෙල්ලේ සහ අත්වල මේ හිරු එළියට නිරාවරණය වන තැන්වල අපි හිරු ආවරණ ආලේපනය පාවිච්චි කරන්න ඕන. අපි අවුවට යන්න විනාඩි 10කට විතර කලින් මේක අපේ හැමේ ඇප්ලයි කරලා ඊට පස්සේ සාමාන්‍යයෙන් පැය 4කට විතර පස්සේ අපි ආපහු මේ ආලේපනය පාවිච්චි කරන්න ඕනේ. මොකද හේතුව මේ හිරු ආවරණ ආලේපනයක ක්‍රියාකාරීත්වය තියෙන්නේ සාමාන්‍යයෙන් පැය 4ක් වගේ කාලයක්. හැබැයි ඊට වඩා වැඩි කාලයක් තියෙන හිරු ආවරණ ආලේපනත් අපි දැකලා තියෙනවා. ඒකට සාමාන්‍යයෙන් සමහර ඒවා පැය 6ක් විතර කාලයක් ක්‍රියාකාරීත්වය තියෙනවා. ඉතින් මේ නිසා අපි අවුවේ ඉන්නව නම් අපිට සැරින් සැරේ මේ sun protection cream එක ආලේප කරන්න
සිදු වෙනවා. අවුවට යනකොට විතරද අපි සන්ස්ක්‍රීන්ස් ආලේප කරන්න ඕන නැහැ. දැන් අපි ගේ ඇතුළේ හිටියත් සමහර වෙලාවට අර වීදුරු වලින් අපේ ගෙවල් ඇතුළට අවුව එනවා. මේ හිරු කිරණ එනවා. ඉතින් ඒ වගේ අවස්ථාවලදීත් අපිට මේ හිරු කිරණ වලින් අපේ හැම ආරක්ෂා කරගන්න අපිට සන්ස්ක්‍රීන් එකක් ආලේප කරගන්න සිදු වෙනවා. ඒ වගේම හුඟක් වෙලාවට අපි දැන් මේ විද්‍යුත් තිර එක්ක වැඩ කරනකොට බ්ලූ ලයිට්ස් නිකුත් වෙනවනේ. ඉතින් මේ බ්ලූ ලයිට්ස් වලිනුත් අපේ හැමට හානි වෙනවා. අපේ හැම ඉක්මනට වියපත් වෙන එක සිදු වෙනවා. ඉතින් ඒ නිසා ඒ බ්ලූ ලයිට්ස් වලින් අපේ හැම ආරක්ෂා කරගන්නත් අපි හිරු ආවරණ ආලේපනයක් පාවිච්චි කරන්න ඕන. බ්ලූ ලයිට් වලින් අපේ හැම ආරක්ෂා කරගන්න ටින්ටඩ් සන්ස්ක්‍රීන්ස් තියෙනවා. දැන් ඒ පුංචි ටින්ට් එකක් එක්ක තමයි මේ සන්ස්ක්‍රීන් එක තියෙන්නේ. ඉතින් ඒ වගේ ආලේපන තමයි සුදුසු වෙන්නේ බ්ලූ ලයිට්ස් වලින් අපේ හැම ආරක්ෂා කරගන්න. දැන් මේ වගේ රටවල් වල නම් එක විදිහේ හිරු ආවරණ ආලේපන තියෙනවා. සමහර ආලේපන මේවා ස්ප්‍රේස් විදිහට තියෙනවා. ඒ වගේම අර හුඟක් තුනී නිකන් දියර වශයෙන් තියෙන ආලේපන වර්ග තියෙනවා. ක්‍රීම් විදිහට තියෙන ඒවා තියෙනවා. මේ ටින්ටඩ් සන්ස්ක්‍රීන්ස් තියෙනවා. එක විදිහ දේවල් තියෙනවා. හැබැයි දැන් මම දන්නවා ලංකාවේ අපිට හිරු ආවරණ ආලේපනයක් තෝරගන්න ගියාම අපිට ලොකු choice එකක් නැහැ. ඉතින් වර්ග කීපයක් විතරයි තියෙන්නේ. හැබැයි ඒ තියෙන දේවල් වලින් අපිට සුදුසු විදිහට ගැලපෙන හොඳ හිරු ආවරණ ආලේපනයක් තෝරගන්න මම මේ කියපු ෆැක්ට්ස් හුඟක් වැදගත් වෙයි කියලා මම හිතනවා. මෙන්න මේගොල්ලන්ව තමයි අවුවෙන් බේරගන්න හරිම අමාරු. අවුවෙම තමයි දඟලන්නේ, සෙල්ලම් කරන්නේ, නටන්නේ, ඔක්කොම කරන්නේ. ඉතින් වැඩිහිටියන්ට විතරක් නෙවෙයි දරුවන්ට ගැලපෙන හිරු ආවරණ ආලේපනත් වෙනම තියෙනවා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ අවුවේ සෙල්ලම් කරනකොට ඒගොල්ලන්ට ගැලපෙන හිරු ආවරණ ආලේපනයක් අපි තෝරලා දෙන්න ඕන. ඉතින් මම අද ඔයගලන්ට කිව්වේ හිරු ආවරණ ආලේපනයක් තෝරගන්නකොට අපි දැනගෙනම ඉන්න ඕන දේවල් ගැන. මම හිතනවා මේ දේවල් ඔයගලන්ට හුඟක් වැදගත් වෙයි කියලා. එන්නම් අපි ඉක්මනින්ම දවසක ආපහුම ගිහින් එන්නම්. බයි.